ගුරුතුමනි අපි ප්‍රථමයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ කෝරළයක් කියලා කියන්නේ. වර්තමානයේ මිනිස්සු සත්කෝරළය සතර කෝරළය කියලා කිව්වට මේ කෝරළයක් කියලා කියන්නේ මොකක්ද කියලා කිසි අවබෝධයක් නැහැ. ඔබතුමාට පුළුවන් ද ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න? වර්තමානයේ කෝරළයක් කියන එක පුංචි භූමි ප්‍රදේශයක්. නමුත් අතීතයේ කෝරළයක් කියලා කිව්වේ මහා විශාල භූමි ප්‍රදේශයක්. එතකොට මේ කෝරළ ක්‍රමයෙන් ඉස්සෙල්ලා මුලින්ම තිබුණේ අනුරාධපුර රාජධානි කාලේ රජුරුවන්ගේ බාල සහෝදරේ යුවරාජයා නැත්තම් මාපා විදිහට හැඳින්වුවේ දෙවිනියා. ඒ මාපා විදිහට පත්වෙච්ච පුද්ගලයා ඇවිල්ලා කුරුණෑගල ප්‍රදේශයේ තමයි තමන්ගේ රාජධානිය කරගත්තේ. ඒකට කිව්වා අනුරාධපුර රාජධානියේ දක්ෂිණ දේශය. ඊට පස්සේ පොළොන්නරු යුගයේ ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ දක්ෂිණ දේශය වුණා. එතකොට පහු කාලෙක මේ දක්ෂිණ දේශය කියන එක විශාල ප්‍රදේශයක් කරා පැතුරුණා. රුණු මායා පිහිටි කියලා කොටස් තුනකට බෙදෙනකොට මායා රට බවට පත් වුණේ මේ දක්ෂිණ දේශය.